ප්‍රතිපත්තිය සහ ද්‍රවශීලතා ගැටලු ක්‍රිප්ටෝ මත බරවීමත් සමග සාව අවදානම ඉහළ ගොස් ඇති අතර ගෝලීය ක්‍රිප්ටෝ අධික්ෂණය සැලකිය යුතු හිඩැස් පිළිබඳ එපෙස්පි අනතුරු ඇඟවීමත් සමග නියාමන අපසරණය පැවතුනි සමාන්තරව ජීනියස් පනත යටතේ එක්සත් ජනපද ස්ථාවිකොයින් නියාමනය තියුණු කරන ලදා අතර සම්පූර්ණ පිටු බලය සහ මාජන සංචිත වාර්තාකරණය අනිවාර්ය කරන ලදී. දාමේ DYDX පාලනයෙහි මිලදී ගැනීම වෙන් කිරීම ප්‍රොටෝකෝල ගාස්තුවලින් 65% දක්වා වැඩි කිරීමයි. කෝකන්දරන්නන්ගේ පෙළගැස්ම ශක්තිමත් කිරීම සහ සංසරණ සැපයුම දැඩි කිරීම අනුමත කළේය.